කලින් වීඩියෝ දෙකේදී මම කතා කරා ගංගා ක්‍රියාවලිය. එහෙම නැත්නම් අපි ගලන ජලය ආශ්‍රිත ක්‍රියාවලිය ගැන කතා කරා. ඒ කතා කරද්දී ගංගාවක් අවධි 3ක් පහු කරනවා. ඒ කියන්නේ පර්යන්ත මට්ටමට ළඟා වෙනකන් ගංගාව මුහුදට වැටෙනකන් අවධි 3ක් පහු කරනවා. යෞවන පරිණත සහ වෘද්ධ කියන අවධි. ඒ අවධියේ සුවිශේෂී ලක්ෂණ ඒ අවධියේදී ගංගාවක් හැසිරෙන ආකාරය ගැන කතා කරා. දැන් මේ අද කතා කරන්නේ මේ වීඩියෝ කොටසේදී මේ ගංගා භූරූප ගැන. ගංගා භූරූප ගැන කතා කරනකොට බලන්න මම ඔයගොල්ලෝ දීපු ටියුට් එකේ පැහැදිලිවම තියෙනවා ගංගා භූරූප පටන් ගද්දිම කාදිත භූරූප කියලා තියෙනවා ගංගා ආශ්‍රිතව. ඒ කාදිත භූරූප යටතේ කීපයක් තියෙනවා. ඊට පස්සේ නිදිසාදිත භූරූප කියලා තියෙනවා. කාදිත භූරූප කියලා කියන්නේ ඔයාලට මතක ඇති මම දැන් කලින් වීඩියෝ එකේදී කතා කළා ගංගාවක් කාදනය ගංගාවක කාදනයේ ආකාර කිහිපයයි කොහොමද කියලා ද්‍රාවණය සංඝර්ෂණය ඝර්ෂණය කියන ක්‍රියාවලි තුන මේ ක්‍රියාවලි තුන හරහා භූරූප නිර්මාණය වෙනවා ගංගාවක භූරූප නිර්මාණය වෙන කාදනය කියන ක්‍රියාවලිය බලපානවා. ඉතින් ඒවට කාදිත භූරූප කියලා කියනවා. දැන් අර කලින් වීඩියෝස් වලදී පැහැදිලිවම මොකටද බැලුවා නම් තේරෙනවා ගංගාවක් කාදිත භූරූප වැඩි වශයෙන්ම නිර්මාණය කරන්නේ යෞවන අවධියේදී. මොකද ගංගාවක් වැඩි බෑවුම් අනුක්‍රමණයක වේගෙන් පහළට ගලාගෙන එනකොට කාදිත භූරූප තමයි වැඩි වශයෙන් නිර්මාණය කරන්නේ පාෂාණ කාදනය කරමින්. හැබැයි ගංගාවක් ඊට අමතරව නිදිසාදිත භූරූපත් නිර්මාණය කරනවා. නිදිසාදිත භූරූප කියලා කියන්නේ ගංගාවක් මගින් ගෙන එන භාරය. භාරය කියලා කිව්වම රොන් මාඩ ආදී ඉඳලා ගංගාවක ජලය ඔස්සේ ගෙන එන අනෙකුත් සියලුම දෑ භාරය වෙනවා. මේවා කොහේ හරි තැන්පත් කරනවා ගංගාව. තවදුරටත් ගෙන යන්න අපහසු වුණාට පස්සේ ගංගා මධ්‍යය හෝ දෙපස හෝ ගංගාවෙන් ගෙන එන භාරය තැන්පත් කරනවා. අන්නේ තැන්පත් කරන රටාව සහ තැන්පත් කරාට පස්සේ තැන්පත් වෙන විදිහ අනුව විවිධ භූරූප නිර්මාණය වෙනවා. ඒවට කියනවා ගංගා නිදිසාදිත භූරූප. එතකොට ගංගා නිදිසාදිත භූරූප වැඩි වශයෙන්ම නිර්මාණය වෙන්නේ මොන අවධියේද? නිදිසාදන ක්‍රියාවලිය ප්‍රබලව සිදුවෙන අවධියේ. නිදිසාදන ක්‍රියාවලිය ප්‍රබලවම සිදුවෙන්නේ මොන අවධියේද? ගංගාවක් මුහුදට ආසන්නව පවතින වෘද්ධ අවධියේදී. එතකොට වෘද්ධ අවධියේදී තමයි අපිට නිදිසාදිත භූරූප වැඩි වශයෙන්ම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට විභාගයට ආවොතින් ප්‍රශ්නයක් ගංගා ආශ්‍රිත කාදිත භූරූප තුනක් කෙටියෙන් විස්තර කරන්න කියලා. ඒක පහසුයි. කාදිත භූරූප දැන් මේකේ තියෙනවා. ආවතින් ගංගා ආශ්‍රිත නිදිසාදිත භූරූප තුන රූප සටහන් ආශ්‍රයෙන් කෙටියෙන් පැහැදිලි කරන්න කියලා ඒත් පුළුවන්. වෘද්ධ අවස්ථාවේ තමයි නිර්මාණය වෙන්නේ. හැබැයි එහෙම නැතුව ආවතින් එහෙම ප්‍රශ්නයක් ගංගාවක වෘද්ධ අවධියේදී නිර්මාණය වන භූරූප තුනක් විස්තර කරන්න කියලා. එතකොට ඔයගොල්ලෝ කාදිත භූරූප තෝරගෙන හරියන්නේ නැහැ. වෘද්ධ අවස්ථාවේ නිර්මාණය වෙන්නේ නිදිසාදිත භූරූප. ඒ නිසා කාදිත සහ නිදිසාදිත කියන භූරූප වර්ග දෙක නිර්මාණය වෙනවා ගංගා ක්‍රියාවලිය ආශ්‍රිතව. දැන් මේ ගංගාවක මැද තියෙනවනේ කොටසක් යෞවන සහ වෘද්ධ අවධිය මැදයේ තියෙන අවධිය. ඒකට අපි කියන්නේ මොකද්ද? පරිණත අවධියේනේ. මේ පරිණත අවධියේදී එහෙම ගත්තොත් එහෙම ගංගාවක් පරිණත අවධියේදී මම එදා කලින් එකෙත් ඇඳලා පෙන්නුවා මේ ඔන්නොහම දැන් මේ යෞවන පරිණත වෘද්ධ. එතකොට ගංගාවක් මේ මධ්‍ය අවධියේදී මේ දෙකොටසේම තියෙන භූරූප ලක්ෂණ දකින්න පුළුවන්. ඒ කියන්නේ කාදිත භූරූපත් දකින්න පුළුවන්, නිදිසාදිත භූරූපත් දකින්න පුළුවන්. හැබැයි වැඩි වශයෙන්ම අපිට කාදිත ක්‍රියාවලිය අඳුනා ගන්න පුළුවන් යෞවන අවධියේ. ඒ වගේම නිදිසාදිත ක්‍රියාවලිය වැඩි වශයෙන්ම හඳුනා ගන්න පුළුවන් වෘද්ධ අවධියේදී. එතකොට අපිට කාදිත භූරූප අඳුන ගන්න පුළුවන් වෙන්නේ යෞවන අවධියේදී වැඩි වශයෙන්ම වෘද්ධ අවධියේදී තමයි අඳුන ගන්න පුළුවන් වෙන්නේ නිදිසාදිත භූරූප වැඩි වශයෙන්ම. ඒ නිසා පැහැදිලිවම කාදිත සහ නිදිසාදිත භූරූප අඳුනාගද්දී මේ අවධි පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕනි. මේ අවධිවල සුවිශේෂී ලක්ෂණ මීට කලින් වීඩියෝ එකේ ඉතාම පැහැදිලිව කතා කරලා තියෙනවා. නැවත නැවත ඒක බලලා මේ වීඩියෝ එකට එන්න කියලා තමයි ඉල්ලන්නේ. දැන් අපි යමු මේ ගංගා ආශ්‍රිත කාදිත භූරූප ගැන කතා කරන්න. ගංගා ආශ්‍රිත කාදනය නිසා නිර්මාණය වෙන භූරූප තමයි කාදිත භූරූප කියලා කියන්නේ.
විභාගයේදී ඔයාලට රූප සටහන් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න කියලා ආවොතින් එහෙම. එහෙම නැත්නම් ගංගා ආශ්‍රිත කාදිත භූරූප තුනක් කෙටියෙන් විස්තර කරන්න හරි එන්නේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොතින් දැන් මේ පාර මාකින් ස්කීම් එකේදී ටිකා පැහැදිලිවම බැලුවා යමහල් ක්‍රියාවලිය ආශ්‍රිත භූරූපාවේ නිෂ්ක්‍රාන්ත යමහල් භූරූප ඒකෙදි පැහැදිලිවම මේ රූප සටහන් විධිමත් රූප සටහන් වෙන්න ඕනි. දැන් ගුරුවරු එක එක රූප සටහන් අපිට ඇඳ ඇඳ පෙන්නනවා. මේ එතකොට සමහර ගුරුවරුන්ගේ රූප සටහන් එතකොට දැන් අපිත් ඔයාලට දෙන රූප සටහන් මේ අතර සමහර පරස්පරතා ඇති වෙනවා. එතකොට මේ දැනට ඔයගොල්ලන්ට මේ දෙන රූප සටහන් බොහොම විධිමත්ව තියෙන රූප සටහන් තමයි දෙන්නේ ඔයාලට. මේ රූප සටහන් ඔයගොල්ලෝ අඳිනකොට ලොකු වෙලාවක් අපිට නැහැනේ මේ ප්‍රශ්නෙකට උත්තර ලියන්නත් ඕනි ව්‍යුහගත රචනාත්මක ප්‍රශ්න අපිට එන්නේ. එතකොට ලකුණු 6ක් ගන්න නම් මේ කොටසකට ඉක්මනටම ඇඳලා ලියන්නත් ඕනි. හැම වෙලේම මතක තියාගන්න එහෙම ඔයාලා රූප සටහනක් අඳිනකොට මෙන්න මෙහෙම යම් ප්‍රමාණික කොටුවක් ඇඳගෙන ඒ තුල අඳින්න රූප සටහන. එතකොට ටිකක් විධිමත් රූප සටහන. ඒ වගේම තමයි දැන් ඔයාලා අඳින රූප සටහන ගත්තොතින් එහෙම. දැන් හිතන්න මම මේ V හැඩ නිම්නයක සරල ආකෘතියක් විදිහට මේ ඇඳලා පෙන්නන්නේ. දැන් V හැඩ නිම්නයක් ගත්තොතින් එහෙම. දැන් මේ V හැඩයට ගංගාවක් ගලා බහිනකොට ගංගාවක් කොහොම එන ගංගා මාර්ගයේ මේ V හැඩයයි පතුලත් එක්කම දැන් මේ ත්‍රිමාන ස්වරූපයට අඳින්න එක වඩාත් යෝග්‍යයි. හැබැයි කියලා නැහැ කොයිම තැනකවත් ත්‍රිමාන විදියට අඳින්න කියලා. සමහර ළමයිගේ මේ චිත්‍ර හැකියාව දුර්වලයි. එතකොට ද්විමාන විදියට ද්විමාන පැතලි හරස් කඩක් විදිහට තමයි බොහෝ අයට අඳින්න හැකියාව තියෙන්නේ. ඒකේ වරදක් නැහැ. හැබැයි ඊටාම විධිමත් වෙන්න ඕනිය අඳින රූප සටහන්. ඔයාලට දැන් උදාහරණයකට මෙතන තියෙන V හැඩන ඉන්නේ නම් අපිට පළවෙනි භූරූපය කතා කරන්න තියෙන්නේ. ඒ වෙනුවට ඔයාලා ඊට අදාළම නැති මොනවා හරි නිදිසාදිත භූරූපයක රූප සටහනක් ඇඳෝ රූප සටහන කිසිසේත්ම ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ වගේම රූප සටහනක් ඇඳට විතරක් මදි. ඕකොල්ලෝ මේ රූප සටහන නම් කරන්න. රූප සටහන නම් කරන්න V හැඩන ඉන්නේ. ඒ විදිහට සමහර නම් ඔහම ඊතලයක් ගහලාම පෙන්නනවා නින්නේ දිහාවට. එතකොට මේ නම් කරන එක හරි වැදගත්. ඒ වගේම ඔයගොල්ලෝ පිළිතුර ලියනකොට මේ නිර්මාණ ක්‍රියාවලිය මොන අවධියේද නිර්මාණය වුනේ? එතකොට මේ නිර්මාණ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද? මොන ක්‍රියාවලිය බලපෑම් කරලාද? කාදන ක්‍රියාවලියද නිරිසාදන ක්‍රියාවලියද බලපෑම් කරලා තියෙන්නේ? මේවා පැහැදිලිව නිර්මාණ ක්‍රියාවලිය සඳහන් වෙන්න ඕනි. ඊළඟට ඔයාලට මොනවා හරි උදාහරණ දක්වන්න තියෙනවා. මේ උදාහරණත් අනිවාර්යයෙන්ම රූප සටහන ආශ්‍රිතව ලියන පිළිතුරට ඇතුළත් කරන්න. ඒ වගේම තමයි මේ රූප සටහනක් ආශ්‍රයෙන් භූරූපයකට අදාළව අදාළ නිර්මාණ ක්‍රියාවලිය විස්තර කරද්දී විශාල වශයෙන් එකම කරුණ ඇද පිටුවක් විතර පිරෙන්න යන්න එපා. මොකද මේ නිර්මාණ ක්‍රියාවලියක් මේ බහිර්ජන්‍ය කාරකවල භූරූපවල ගත්තට පස්සේ විශාල වශයෙන් ලියන්න නැහැ. ලියන්න තියෙන නිශ්චිත පිළිතුරක් තියෙනවා. මොකද නිර්මාණ ක්‍රියාවලිය යම් යම් නෝට් වල ඔයගොල්ලෝ ඉගෙන ගත්ත විදිහ වෙනස් වුණාට පොදු නිර්මාණ ක්‍රියාවලියක් ඒ මූලධර්ම තියෙනවනේ තාක්ෂණික ක්‍රමවේදන්ව ලියන්න. ඉතින් මේ නිර්මාණ ක්‍රියාවලිය ලියනකොට ඇතම් ළමයි අතරේ තියෙනවා මතයක් මේ විශාල වශයෙන් මේ භූරූපයක් විස්තර කරන්න ඕනි කියලා. පිටුවක් එකමාරක් විතර. එහෙම එකක් නැහැ. ඇත්තටම මේ නිර්මාණ ක්‍රියාවලිය පැහැදිලිව රූප සටහනට අදාළව නිර්මාණ ක්‍රියාවලිය කොහොමද මේ භූරූප නිර්මාණයෙන් බලපාන බලවේග සහ ඒ ක්‍රියාවලිය පැහැදිලි කරන එක ඒක සංක්ෂිප්ත පිළිතුරක් වුණත් හැබැයි හරියට නිවැරදිව තියෙනවා නම් එහෙම ඔයගොල්ලන්ට පූර්ණ ලකුණ හම්බ වෙනවා. සාමාන්‍යයෙන් භූරූප තුනක් පැහැදිලි කරද්දී රූප සටහන් ආශ්‍රයෙන් රූප සටහනට ලකුණක් දීලා විස්තරයට ලකුණක් තමයි දෙන්නේ. එතකොට භූරූපයකට සම්පූර්ණ ලකුණු දෙකක් තමයි හම්බ වෙන්නේ. ඒ වගේ භූරූපෙකට ලකුණු 6ක් හම්බ වෙන්නේ. ඒ නිසායි ලකුණ ගන්න ඔයගොල්ලෝ විශාල කාලයක් විඩංගු කරන්නේ නැතුව ඊටාම හොඳට පාඩම් කරලා අර නිර්මාණ ක්‍රියාවලියට අදාළව ඊටාම හොඳ පැහැදිලි කෙටි පිළිතුරක් සපයන එක තමයි වැදගත් වෙන්නේ. මේකෙදි භූගෝල විද්‍යාත්මක දැනුම තමයි ඇත්තටම ඕනේ. මේ මැරෙන්න
මේ වෙන අපි සිංහල භාෂාව මේ පුළුවන් හැකියාව උත්තාකියාත දදා ඇද ඇද ලියන එකේ තේරුමක් නැහැ. හරි. දැන් මේ ගංගා භූරූප ගැන කතා කරද්දී පළවෙනියට බලන්න ඔයාලගේ ටියුට් එකේ කාදිත භූරූප තියෙන්නේ. මම ඔයාලට කිව්වා එතකොට කාදිත භූරූප වැඩි වශයෙන්ම නිර්මාණය වෙන්නේ ගංගාවක මූලිකම අවධියේදී. ගංගාව ආරම්භයේ සිට පහත් නිම්නයක් කරහා මේ බෑව් අනුක්‍රමණය වැඩි භූමියක් හරහා ගමන් කරන මේ යෞවන අවධියේදී තමයි ගංගාවක වැඩි වශයෙන්ම කාදිත භූරූප දකින්න ලැබෙන්නේ. ඉතින් බලන්න ඉස්සෙල්ලා මේක කතා කරන්න කලින් කාදිත භූරූප කීපයක් දීලා තියෙනවා ටියුට් එකේ. වී හැඩනින්න, නෙත්ති නෙරු, දිය ඇල්ල, ගල් වන, දොරු කියන කීපය. වී හැඩනින්න, නෙත්තිනෙරු, දිය ඇල්ල, ගල් වන, දොරු. මෙන්න මේවා තමයි ප්‍රධානම අඳුනා ගන්න පුළුවන් කාදිත භූරූප. මීට අමතරවත් කාදිත භූරූප ගණනාවක් අපිට විවිධාකාරයේ නෝට්වල අපිට දකින්න තියෙනවා, විවිධ පොත්පත්වලත් දකින්න තියෙනවා. ඕගොල්ලෝ ප්‍රධාන වශයෙන් මෙන්න මේ භූරූප සහ ඒවා නිර්මාණ ක්‍රියාවලිය බලා ගන්න එක වැදගත්. හරි භූරූප තියෙන්න ඕනි. නිශ්චිත නොවන භූරූප අපිට නිශ්චිතවම මේක මේ අවධියේදී කියලා දාගන්න බැරි ඒවා විභාගයට ආවතින් තෝරලා උත්තර ලියන්න යන්න එපා. මොකද නිශ්චිත පැහැදිලි රූප සටහන් අඳින්න පුළුවන් භූරූප ඕනේ තරම් තියෙනවා. ඒ නිසා බලන්න දැන් මේ කාදිත භූරූපයක මේකේ පළවෙනියටම තියෙන්නේ වී හැඩ නිම්න. වී හැඩ නිම්න කියනකොට ඔයාලට ඔතන හිස් තැනක් දීලා තියෙනවා රූප සටහනක් අඳින්න. මම දැන් මේ ෂණිකව ඇන්දෙත් වී හැඩ නිම්නයක් තමයි. මේ වී අකුරට ඇවිල්ලා ගංගාව ඉහළට ගමන් කරනවා. මේ හරස් කඩකින් මේක පෙන්නනවා. හරස් කඩකින් පෙන්නලා තියෙනවා වී හැඩය මේ තියෙන්නේ හරස් කඩ. එයාට මේ වගේ දල රූප සටහනක් ගන්න හොඳටම ඇති. මේ දැන් මේ පාර ආව විභාගයේදී කටු සටහන් ආශ්‍රයෙන් පැහැදිලි කරන්න කියලා. එතකොට ළමයි ඊටාම විශාල වේලාවක් අරගෙන පැහැදිලි කරනවට වැඩිය හැබැයි කටු සටහනකින් පැහැදිලි කරන එකත් පිළිතුරට අදාළ වෙන්න ඕනි. ඔයාලා ලියන නිර්මාණ ක්‍රියාවලියට අදාළ රූප සටහන වෙන්න ඕනි. ඒ ඇරෙන්න මේක මේ වර්ණ ගන්න විශාල වේලාවක් ගන්න එක ඔයාලට වර්ණ ගන්න වෙලාව දිනනවා නම් කමක් නැහැ. නමුත් මම නම් කියන්නේ ඔයාලට මේ රූප සටහන පැහැදිලිව අඳින්න හුරු වෙලා ගිහිල්ලා ඉක්මනින් මේක ඇඳලා විස්තරය ලියන්න. මොකද අපිට විනාඩි 30ක් 35ක් අතර කාලයක් තමයි තියෙන්නේ ව්‍යුහගත එක රචනා ප්‍රශ්නයකට උත්තර ලියන්න දෙවනි පේපර් එකේ. එතකොට දෙවනි පේපර් එකේ මේ ලකුණු 30 මේ විනාඩි 35 ඇතුලේ ව්‍යුහ ඒ කියන්නේ රචනාත්මක ප්‍රශ්න කොටස් 3කටම උත්තර ලියන්න තියෙනවා. ලකුණු 6 ඒවා වගේ 3ක්. එතකොට මේක එක කොටසක් විතරයි. එතකොට භූරූපයක් අඳින්න විනාඩි 10ක් විතර ගත්තොත් එහෙනම් භූරූප 3ටම විනාඩි 30ක් විතර යනවා. ඊළඟට අනිත් කිසිවක් කරගන්න වෙලාව මදි වෙනවා. මොකද ඊට පස්සේ ඕගොල්ලෝ ප්‍රශ්න අංකය දාලා 90 කොටස ලියනවා මේ විස්තරයක් මොකවත් නැතුව නිකන් කරුණ විතරක්. මොකක් හරි අන්තිමට තියෙන ප්‍රශ්නයක 90 කොටසකට. දැන් මේවත් ආවිඳලා තීරණයක් ගත්ත හැම කරුණු තිබ්බට ලකුණු දෙන්නේ නැහැ. අනිවාර්යයෙන් ළමයාට විස්තර කිරීමේ හැකියාවක් තියෙන්න ඕනි. විස්තර කරන්න, සාකච්ඡා කරන්න, පැහැදිලි කරන්න වගේ කරුණු වලදී ළමයාට විස්තරය සැපීමේ හැකියාව තියෙන්න ඕනි. ඒ නිසා කරුණ පමණක් ලියලා තිබ්බට ලකුණු හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඒක ඉතාම අවධාරණයෙන් මතක් කරන්න ඕනි. ඒ නිසා කාලය කළමනාකරණය කරගෙන මේ වගේ රූප සටහනක් ඉතාම ඉක්මනින් ඇඳලා ඊට අදාළ නිර්මාණ ක්‍රියාවලිය ලියන්න. හැබැයි මම කියපු දේවල් අනුගමනය කරන්න කොටුවක් ඇතුලේ ඒක නම් කරලා ඒ ඉදිරියෙන් හෝ යටින් විස්තරය ලියන්න. ඒ විස්තරය මේ රූප සටහනට සම්බන්ධ කරන්න. ඊට රූප සටහනේ දැක්වෙන පරිදි හරි මොකක් හරි කියලා. දැන් බලන්න අපි යමු එහෙනම් ඛාදිත භූරූපවල ගංගාවල පළවෙනි එක තියෙන මෙතන වී හැඩ නිම්නය. වී හැඩ නිම්නය කියලා කියන්නේ නමින්ම තියෙනවා ගංගා පත්ලට එනකන් නිම්නය, ජලය ගමන් කරන නිම්නය බැලුවොතින් හරස් කඩක් වී හැඩයක් ගන්නවා. අපි ඕක මේ ටියුට් එකේ පළවෙනිම පිටුව දෙකේ තියෙනවා. යෞවන අවස්ථාව ගැන විස්තර කරනකොට ඔයගොල්ලන්ට මම පළවෙනි වීඩියෝ එකේ තාම පැහැදිලිව කියලා තියෙනවා. එතකොට බලන්න මේට අදාළව දීලා තියෙන නිර්මාණ ක්‍රියාවලිය. ඔයගොල්ලෝ මේක කීප වතාවක් කියවන්න. කියවලා ගන්න කටුකොළ ඔයගොල්ලෝ උත්තර ලියන
ටක් ගාලා අඳින්න දැන් මේ ඇඳගත්තට දැන් ටියුට් එකේ ආයි ගන්න කොලයක් අඳින්න අර මේක කීප වතාවක් කියවලා ඒ මතකෙන් ඉක්මනට ලියලා පුරුදු වෙන්න. නැතුව මේ කටපාඩම් කරලා උත්සාහයක් මේ විදිහටම ගලපන්නම අවශ්‍ය නැහැ. නිර්මාණ ක්‍රියාවලිය වලට ගියාම විනාඩි 5ට මේක මතක් වෙනවා. දැන් බලන්නකො මේ තියෙන එක වී හැඩ නිම්නය ගංගාවක යෞවන අවධියේදී හඳුනාගත හැකි කාදිත භූරූපයකි. දැන් බලන්න ඒකේ කියලා තියෙනවා කෙලින්ම කරුණු දෙකක්. මොකද්ද කියලා තියෙන්නේ? යෞවන අවධියේ නිර්මාණය වන කාදිත භූරූපයක්. ඒක පැහැදිලිවම කියන්න. වී හැඩ නිම්නය ගංගාවක යෞවන අවධියේ හඳුනාගත හැකි කාදිත භූ ලක්ෂණයකි. වී හැඩ නිම්නය ගංගාවක යෞවන අවධියේදී හඳුනාගත හැකි කාදිත භූරූප ලක්ෂණයකි. මෙම අවධියේදී ගංගාව අධික බෑවුම් නිම්නයක ගමන් කරයි. අධික බෑවුම් නිම්නයක් ඔස්සේ ගලා බසී. ඒ කියන්නේ කඳු ප්‍රදේශයක සිට පහළට එන්නේ. ගංගාවේ ජල ධාරිතාව අඩු වුවද ගලා යන වේගය වැඩි නිසා කාදන ශක්තිය බලවත් වේ. ගංගාවේ ජල ධාරිතාව අඩු වුවද ගලා යන වේගය වැඩි නිසා කාදන ශක්තිය බලවත් වේ. ගංගාවේ ජලධාරිතාව අඩුයි. හැබැයි ජලධාරිතාව අඩු වුණාට අර බෑවුම වැඩි නිම්නයක පහළට ගමන් කරන නිසා ගංගාවේ ජල ප්‍රමාණය ගලා යන වේගය වැඩි. මේ නිසා වේගයෙන් ගලාගෙන එන පහළට එන ජල පහරේ කාදන හැකියාව වැඩි. එතකොට ඒක දෙවනි මේ කොටස විදිහට ඔයගලන්ට කියන්න ගංගාවේ ජල ධාරිතාව අඩු වුවද ගලා යන වේගය වැඩි නිසා කාදන ශක්තිය බලවත් වේ. ඊට පස්සේ වැඩි වශයෙන් කාදනයට ලක් වනුයේ ගංගා පතුලයි. ගංගා පතුල තමයි වැඩි වශයෙන්ම කාදනයට ලක් වෙන්නේ. ගංගාවක් ඉහළ සිට පහළට එනකොට ඔය යෞවන අවධියේදී ගංගා පතුලට තමයි වැඩියෙන්ම බලපාන්නේ වේගයෙන් එන ජල පහර වැදෙන නිසා. ඉතින් මෙන්න මේ ගංගා පතුල ඛාදනය වෙනවට අපි කියනවා ලස්සන නමක්. එම ක්‍රියාවලිය සිරස් සංඝර්ෂණය ලෙස සැලකේ. ඛාදනයේ අවස්ථා තුනයි ද්‍රාවණය, ඝර්ෂණය සහ සංඝර්ෂණය. එතනින් සිරස් සංඝර්ෂණය කියන්නේ පතුල ඛාදනය වෙන එක. පතුල් ඛාදනය තමයි සිරස් අතර සිද්ධ වෙන නිසා සිරස් සංඝර්ෂණය කියලා කියන්නේ. මේ සිරස් අතර සිද්ධ වෙන්නේ මේ ඛාදනය වෙන්නේ පතුල. දැන් මේ දෙපස කාදනය වෙනවා නම් ඒක තිරස්කාදනයක්. නමුත් තිරස්කාදනයකට වැඩිය වේගෙන් ජල පහරෙන නිසා මේ පතුල තමයි කාදනය වෙන්නේ. බලන්න ඊළඟ තියෙනවා සිරස් සංඝර්ෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ගංගා නිම්නය පටු ගැඹුරු පටුයි ගැඹුරුයි වී හැඩය ගන්නා නිම්නයක් බවට පත්වේ. ගංගා නිම්නය පටුයි මේ යූරු දෙකක් අතරේ ලොකු පරතරයක් නැහැ. හැබැයි ගැඹුර වැඩි වෙනවා. ගංගාවේ මේ පටු ගැඹුරු නිම්නයක් හැදෙනවා. මෙන්න මේ තිරස් සංඝර්ෂණී ඉහළ නිසා පහළට හැරෙන නිසා කාණුවක් වගේ පහළට හැරෙනවා. හැබැයි මේ දෙපස පරතරය අඩුයි. තිරස් සංඝර්ෂණයක් වෙන්නේ නැහැ. සිරස් සංඝර්ෂණයක් වෙන නිසා ඒ නිසා මොකද අන්තිමට කියන්න ඕනේ සිරස් සංඝර්ෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ගංගා නිම්නය පටු ගැඹුරු වී හැඩය ගන්නා නිම්නයක් බවට පත්වේ. පටු ගැඹුරු වී හැඩය ගන්නා නිම්නයක් බවට පත්වේ. ඔයාලා මෙන්න මේ විදිහට ඇඳගන්න මේ සරල රූප සටහන. මම මේ කළු කැල දක්වලා තියෙන්නේ න ජල පහර වී හැඩ නිම්නයක් ඔන්න විදිහට තමයි නිර්මාණය වෙන්නේ පටු ගැඹුරු නිම්නයක් විදිහට. දැන් මේකේ මේ ඇත්තටම මේ නිර්වචන නෙමෙයි නිර්මාණ ක්‍රියාවලිය ඇතුලේ තියෙන්නේ
කරුණු පහක විතර එකතුවක්. ඒ නිසායි කරුණු පහ දැනගන්න. ඒතකොට නිර්මාණ ක්‍රියාවලිය ඔයාලට ඉක්මාම ඉක්මනින් ලියන්න පුළුවන් වෙනවා. දැන් බලන්න මම ඔන්න ආයෙ පාරක් කියන්නම්. වී හැඩ නිම්නයේ ගංගාවක යෞවන අවධියේ නිර්මාණය වන කාදිත භූරූප ලක්ෂණයක්. මෙම අවධියේදී ගංගාව බෑවුම අධික නිම්නයක් ඔස්සේ ගලා බසී ගංගාවේ ජල ධාරිතාව අඩුවද ගලා යන වේගය වැඩි නිසා කාදන ශක්තිය බලවත් වෙයි. වැඩි වශයෙන් කාදනයට ලක්වන්නේ කොහෙද? ගංගාවේ පතුලයි. එම ක්‍රියාවලිය සිරස් සංඝර්ෂණය ලෙස සැලකේ. සිරස් සංඝර්ෂණ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් ලෙස ගංගා නිම්නය පටු ගැඹුරු වී හැඩය ගන්නා නිම්නයක් බවට පත්වේ. වී හැඩ නිම්නයක් කියන්නේ එතකොට මෙන්න මේ විදිහ තමයි. ඔයාලා ඉක්මනින්ම මෙන්න මේ රූප සටහන ඇඳගන්න. මේක හරස් කඩම විතරක් අපි ඇඳොතින් එහෙම එන්නේ. මෙන්න මෙහෙම නිම්නයක්. ඔන්න ඔහොම. මේ අවසාදිත ඔහොම තැම්පත් වෙලා තියෙනවා ගම් දෙපස මේ අවසාද තැම්පත් වීමක් ලොකුවට වෙන්නේ නැහැ. ගඟ දෙපැත්තේ යෞවන අවධියේදී දෘඩ පාෂාණ ස්තර දකින්නක් තියෙනවා. ඒත් මේ ගංගාවේ ජල මට්ටම ගත්තොත් ජල මට්ටම මේ උඩ කට මට්ටමටම නැහැ, අඩුයි. එතකොට මේ පටු ගැඹුරු වී හැඩය ගන්න නිම්නයක් ඔස්සේ තමයි ගංගාව ගලාගෙන එන්නේ පහළට. වැඩි බෑවුමක. ඉතා ඉක්මනින් මේක ඇඳගෙන අපි ඊළඟ එකට යමු. හරි. අපි ඊට පස්සේ යමු මේ ගංගාවක් යෞවන අවධියේදී නිර්මාණය කරන තවත් කාදිත භූරූප ලක්ෂණයකට. යෞවන අවධියේදී මෙන්න මේ අවධියේදී නිර්මාණය කරන කාදිත භූරූප ලක්ෂණයකට අපි මේකට කියන්නේ නෙත්ති නෙරු. නෙත්ති නෙරු අපිට බැලුවොත් එහෙම නෙරු කීපයක් එක විට දැర్శණය වෙනවා මෙන්න මේ භූරූප ලක්ෂණයේදී. ලංකාවෙත් මේක තාම හොඳින් දැක ගන්න පුළුවන් ස්ථාන තියෙනවා. මේ නෙත්ති නෙරු ලක්ෂණය දැන් සාමාන්‍යයෙන් ඔන්නෝම කඳු ගැට කිහිපයක් ඔන්නෝම මේ බලන්න. කඳු ගැට කිහිපයක් තියෙනවා ඔන්නෝම මේ ඔන්නෝම මෙන්න එහෙම කඳු ගැට කිහිපයක්. දැන් මේ කඳු ගැට අතරින් ගංගාව ගලාගෙන යනවම වෙලාවකට ගංගාව පේන්නේ නැතු යනවා. ඔන්නෝම තවත් වෙලාවකට ආයෙ මතු වෙනවා ගඟ. මේ නෙත්ති නෙරු අතරින් එන්නේ ගඟ. අතරින් ඒ නිම්නය හොයාගෙන ගංගාව ගලාගෙන යනවා පහළට. මේ මම මේ කළු පාට කරලා පෙන්නන්නේ ගඟ. ඔයාලා විභාගයේදී මේක පැන්සලෙන් හෝ ගඟ පෙන්නකොට නිල් පාට පැන්සල ඉක්මනට යොදාගෙන පෙන්වන්න පුළුවන්. විභාගෙට මේ වගේ එකක් අඳිනවා නම් මේක හරි පහසුයි අඳින්න. මේ ලොකු අමාරුවක් නෑ. මෙන්න එහෙම කඳු ගැට කිහිපයක් ඇඳලා මෙන්න මේ විදිහට අඳින්න. නෙත්ති නෙරු කියන්නේ ඔන්නෝම. පහළට එනවා ගංගාව. මේ තියෙන්නේ කඳු ගැට. මේ ගංගාව. ගංගාව මෙතනින් ගිහලා ආයෙත් ඔහෙට ඔහොම යනවා. එතකොට මේ තියෙන්නේ නෙත්ති නෙරුවක් හැදෙන ආකාරය. දැන් බලන්න ඒකේ තියෙන නිර්මාණ ක්‍රියාවලිය. මේක ඇත්තටම අපිට මේ කඳුකරයේ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවල
මේ ගංගාවක ඉහළම අවධිය යෞවන අවධියේදී ගංගාවක් කුඩා දොළ පහරක් විදියට ඇවිල්ලා යම් කිසි පොඩි ගංගාවක් විදියට එනකොට ඔන්නෝම ඈතින් අපිට බැලුවොතින් එහෙම කඳු ගැට මැද්දෙන් නින්නේ හොයාගෙන පහළට එනවා දකින්න තියෙනවා. අපි ඒකට තමයි කියන්නේ නෙත්ති නෙරු කියලා. බලන්න මේ තියෙන නිර්මාණ ක්‍රියාවලිය. ගංගාවක ඉහළ නිම්නයේ එනම් යෞවන අවධියේ හඳුනාගත හැකි ඛාදිත භූරූප ලක්ෂණයකි. ගංගාවක යෞවන අවධියේ තියෙන ඛාදිත භූරූප ලක්ෂණයක් තමයි එතකොට මේ නෙත්ති නිරු. මේ ඛාදනය කරමින් නින්නේ හදාගෙන තමයි මේවා පහළට එන්නේ. ඒකයි ඒ. ඊට පස්සේ බලන්න මෙම නින්නේදී ගංගාව කුඩා අතුගංගා ලෙස කඳුකර ප්‍රදේශයක පටු නිම්නයක් ඔස්සේ මේ පටු නිම්නයම පුළුල් නිම්න එහෙම නෙමෙයි. පටු නිම්නයක දඟර ගසමින් තමයි එන්නේ. මේ තියෙන්නේ පටු නිම්නයක් ඔස්සේ දඟර සහිතව ගලා බසී. කඳු වැටිවල ඇති නෙරු රැසක් මග හරිමින් මේ නෙරු රැසක් මග හරිමින් මේ කඳු ගැටවල තියෙන නෙරු රැසක් මග හරිමින් ගංගාව ගලා බසින විට ගංගාව මගින් එම නෙරු සමූහය එකිනෙකට සම්බන්ධ කළ ආකාරයක් දිස්වේ මේ පේනවද ගංගෙන් මේ නෙරු ටික ඔක්කොම එකට ලං කළා වගේ මේ නෙරු මේ ගංගා ගලා බසින් නැති තැන් තමයි නෙරු නිම්න වලින් තමයි ගංගා ගලා බසින්නේ එතකොට අර නෙරු ටික එකතු කරලා වගේ ගඟ මගින් එතකොට එන්නේ එකතු කරන ලක්ෂණය විදිහට පේන මෙන්න මේ ස්වභාවයට තමයි කියන්නේ නෙත්ති නෙරු කියලා. බලන්න මම ආයි කියන්නම් ගංගාවක ඉහළ නිම්නයේ එනම් යෞවන අවදියේ හඳුනාගත හැකි කාදිත භූරූප ලක්ෂණයකි. මෙම නිම්නයේදී ගංගාව කුඩාතු ගංගා ලෙස කඳුකර ප්‍රදේශයක පටු නිම්නයක් ඔස්සේ දඟර සහිතව ගලා බසී. ඒ දඟර සහිත කියන එක highlight කරගන්න විභාගය අනිවාර්යයෙන් ලියන්න ඕන. පටු නිම්නයක් ඔස්සේ දඟර සහිතව ගලා බසී කියන එක. එතකොට ඊට පස්සේ අනිවාර්යෙන් කියන්න ඕනේ කඳු වැටි වල ඇති නෙරු රැසක් මග හරිමින්. ඒකත් ඉරක් ගහගන්න නෙරු රැසක් මග හරිමින් ගංගාව ගලා බසින විට ගංගාව මගින් එම නෙරු සමූහය එකිනෙකට සම්බන්ධ කළ ආකාරයක් පේනවා. ආන්න ඒකත් ඉරක් ගහගන්න නෙරු සමූහය එකිනෙකට සම්බන්ධ කළ ආකාරයක් දිස්වේ. එම ලක්ෂණය නෙත්ති නෙරු ලෙස හැඳින්වේ. එම ලක්ෂණය නෙත්ති නෙරු ලෙස හැඳින්වේ. එතකොට ආන්න එහෙමයි නෙත්ති නෙරු පැහැදිලි කරන්නේ. ඔයගොල්ලෝ ඉක්මනට මේ රූප සටහන ඇඳගන්න කියපු නිර්මාණ ක්‍රියාවලිය ඕකොල්ලෝ කරුණු හතරක් පහක් හෝ හතරක් තමයි ඉන්නේ නිකන් වාක්‍ය ටික එකතු වුණාම අර කරුණක් විදිහට මතක තියාගන්න. එතකොට මේ වාක්‍යෙම කටපාඩම් කරන්න දෙයක් නැහැ. මේක යෞවන අවස්ථිය හඳුනා ගන්න පුළුවන් කාදිත භූරූප ලක්ෂණයක්. ඊළඟට අතු ගංගා ලෙස ගලා බහිනකොට පටුනින් ඔස්සේ ගලා බහින්නේ දඟර සහිතව ගලා බහින්නේ. එතකොට නෙරු රැසක් ගලා මග හරිමින් ගලා බසින ගංගාව ඒ නෙරු ටික එකට එකතු කළ විදිහකට පෙන්නනවා. එන්නේ ඒකට තමයි කියන්නේ මොකද්ද? නෙත්ති නෙරු කියලා. ඊටම පහසුවෙන් පාඩම් කරගන්න. ලොකුවට හිතන්න එපා. මේ නිකන් කරුණු හතරක් වගේනේ තියෙන්නේ. මේ කරුණු හතර පොඩි පොයින්ට් විදිහට නිකන් ඔළුවට ගන්න. ඊට පස්සේ කොලයකට ගගෙන ටක් ගාලා ලියලා බලන්න. එතනින් මේක මතකයි ඊට පස්සේ. හරි ඉක්මනට මෙන්න මේක ඇඳ ගන්න. හරි. අපි ඊළඟ භූරූපයට යමු එහෙනම්. ඊළඟ භූරූපයේ මේ යෞවන අවධියේ නිර්මාණය වන ඊටාම දර්ශනීය භූරූපයක්.
ගංගා ක්‍රියාවලිය නිසා නැත්නම් කාදන ක්‍රියාවලිය නිසා නිර්මාණය වෙන ඊටාම දර්ශනීය භූරූප ලක්ෂණයක්. ඕක තමයි දිය ඇල්ල කියලා හඳුන්වන්නේ. දිය ඇල්ල. බලන්න දිය ඇල්ලක් කියන්නේ මොකද්ද කියලා. දිය ඇලි ගංගාවක යෞවන අවධියේ හඳුනාගත හැකි ප්‍රධානතම ලක්ෂණයකි. ගංගාවක් සමාන්තරව පිහිටි තද පාෂාණ ස්තරයක් හා මෘදු පාෂාණ ස්තරයක් මතින් ගමන් කරන විට මෙන්න මෙහෙම තද පාෂාණ ස්තරයක් තියෙනවා, මෘදු පාෂාණ ස්තරයක් තියෙනවා, සමාන්තරව පිහිටලා තියෙනවා. ඔන්නෝම ඔය විදිහට එතකොට මෘදු පාෂාණ ස්තරය මතින් ගමන් කරන වෙලාවල් තියෙනවා. තද පාෂාණ ස්තරය ඔස්සේ ඔහම ඇවිල්ලා ගංගාව දැන් මේක කඳුවලනේ එන්නේ. ඊට පස්සේ මෘදු පාෂාණය යතිනොත් යනවා මේක මෘදු පාෂාණය. මේක දෘಢ පාෂාණය. දැන් මොකද වෙන්නේ? කාලයක් මෙහෙම ගලාගෙන වහිනකොට ගඟ මේ මෘදු පාෂාණ ස්තරේ ගෙවලා දානවා. මෙහෙම ගෙවුනට පස්සේ බලන්න මොකද වෙන්නේ කියලා මේක ගෙවුනට පස්සේ මේ ගඟ අර එහෙම ගලාගෙන යන එක නෙමෙයි වෙන්නේ. මොකද වෙන්නේ? මෙතනින් පහළට ඔන්නෝම කඩාගෙන වැටෙනවා ගංගාව. මෘදු පාෂාණ ස්තරයේ ගෙවා දමමින් තමයි නිර්මාණය කරන්නේ. එතකොට දිය ඇල්ල කියන ලක්ෂණය මේ යන ගංගාවක් වගේ දෙයක් පහළට මෙන්න එහෙම කඩාගෙන වැටෙන ස්වරූපයක් පෙන්වන්නේ අර මෘදු පාෂාණ ස්තරය මතින් ගංගාව ගමන් කරනකොට මෘදු පාෂාණ ගෙවන්තිමට මේ උඩ තියෙන දෘಢ පාෂාණ ස්තරය ඉතුරු වෙනවා. ඉතින් මෙතන නිකම්ම නිර්මාණය වෙනවා. එතකොට ඊටාම දල බෑවුමක් කියන්නේ ඇත්තටම සමෝච්ච රේඛාවේ මෙන්න මෙහෙම එක ළඟ වගේ පිහිටන ඒවා. බෑවුමක් ගත්තොතින් එහෙම අපි උඩ මොහොර බෑවුම් කියලා කියනයි. මොහොර බෑවුම් ඔස්සේ එහෙම ගංගාවක් ගල්ලා බහිනවන අනිවාර්යයෙන්ම දිය ඇල්ලක් හැදෙනාම තමයි. මොකද ඍජු කෝණී බෑවුමක් හරි තාම ආනතියේ වැඩි බෑවුමක් තමයි දකින්න තියෙන්නේ. එතකොට දෘಢ පාෂාණ ස්තරයේ ගෙවමින් මෘදු පාෂාණ ස්තරය මතින් ගමන් කරනකොට තමයි මේ කාදනය වෙලා මෘදු පාෂාණ ස්තරය කාදනය වෙලා ගංගාව තද පාෂාණය පසු කරත් නැති දල බෑවුම මතින් පහළට කඩාගෙන වැටෙනවා. මේ දල බෑවුම් පහු කරවත් නැති දැන් හම්බෙලා තියෙන පල්ලම ඒකෙන් පහළට කඩාගෙන වැටෙනවා. මේ නිසා නිර්මාණය වන ලක්ෂණය දිය ඇල්ල යනුවෙන් හඳුන්වයි. දිය ඇල්ල යනුවෙන් හඳුන්වයි. නැවත වතාවක් බලන්න ඒ කාදිත භූරූපයේ අපි දීලා තියෙන නිර්මාණ ක්‍රියාවලිය. බලන්න දිය ඇලි ගංගාවක යෞවන අවධියේ දැකගත හැකි ප්‍රධානතම ලක්ෂණයකි. ගංගාවක් සමාන්තරව පිහිටි තද පාෂාණ ස්තරයක් සහ තද කියන්නේ දෘಢ මෘදු පාෂාණ ස්තරයක් මතින් ගමන් කරන අවස්ථාවක මෘදු පාෂාණ ස්තරයේ වේගයෙන් කාදනය වෙනවා. මෘදු පාෂාණ ස්තරයේ මතින් යන තැන්වලදී ඒක වේගයෙන් කාදනය වෙනවා. ඊටාම වේගෙන් කාලයක්. ඉතින් මේ අද කාදනය වෙන පටන් හෙට එනකොට ඉවර වෙන්නේ නැහැ. මේක අවුරුදු දහස් ගාණක් යන ක්‍රියාවලියක්. හැබැයි දෘಢ පාෂාණ ස්තරයට කිසිවක් වෙන්නේ නැහැ. ලේසියට කාදනය වෙන්නේ නැහැ. එතකොට මේ මෘදු පාෂාණ ස්තරය කාදනය නිසා ගංගාව තද පාෂාණය පසු කරත් මැති දල බෑවුම මතින් පහළට කඩා වැටීම සිදුවේ. මේ නිසා නිර්මාණය වන ලක්ෂණය තමයි අපි දිය ඇල්ලක් විදියට හඳුන්වන්නේ. බලන්න අප්‍රිකාවේ සැම්බිසි ගඟ ආශ්‍රිතව නිර්මාණය වී ඇති වික්ටෝරියා දිය ඇල්ල මෙන්ම ශ්‍රී ලංකාවේ බොහොමයක් දිය ඇලි මෙයට නිදසුන්. දිය ඇලි ගොඩක් ඉතින් ලංකාවේ තියෙනවා. ලංකාවේ තාම දර්ශනීය දිය ඇලි තියෙනවා. මේ ගංගා යෞවන අවධිය පහු කරනකොට තමයි ගොඩක් ඒවා නිර්මාණය වෙලා තියෙන්නේ. හොයලා බලන්න සමහර ප්‍රසිද්ධම ගංගා මුල් කාලීනව දිය ඇලි හදන ඒවා තමයි. දැන් මේක අඳිනකොට මේකත් බොහොම සරලයි අඳින්න. මෙහෙම දෘಢ පාෂාණ ස්තරයේ මුලින් ඇඳගෙන මෘදු පාෂාණ ස්තරයේ ඊට පස්සේ අඳින්න. ඊට පස්සේ අඳින්න ඕගොල්ලෝ මේ ගංගාව ඇහිල්ලා කොම කඩාගෙන හැලෙනවා මේ. ගංගාව ඇහිල්ලා අර බෑවුමින් කඩාගෙන වැටෙනවා පහළට මේ. දැන් මේක ඔගොල්ලෝ හරස් පැතිකඩ තමයි අඳින්න වෙන්නේ. මේ තියෙන්නේ
දැඩි පාෂාණය නැත්නම් දෘඩ පාෂාණය. මේ තියෙන්නේ මෘදු පාෂාණය. දැන් මේ මෘදු පාෂාණය මෙහෙට වෙනකම්ම තිබිලා. ඒක ගෙවිලා ගිහිල්ලා දෘඩ පාෂාණය තමයි ඉතුරු වෙලා තියෙන්නේ. පේනවනේ. එන්න එහෙම තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒතකොට මේ මෙන්න නිර්මාණය වෙන ලක්ෂණය තමයි මේ තියෙන්නේ. දිය ඇල්ල. වෝටර්ෆෝල් එක. දිය ඇල්ල. දිය ඇල්ල නිර්මාණය වෙන යන්නේ විදියට. එතකොට මේ දෘඩ මෘදු කියන එක අනිවාර්යයෙන්ම දාන්න. ඔයගොල්ලෝ දිය ඇල්ල විතරක් නිල් පාටින් ඕනනම් පෙන්වන්න අපහැදිලි කියලා හිතනවා නම් එතකොට එක මේ දිය ඇල්ල විතර නැත්නම් නිත්‍ය පාට කරන්න වෙලා මදි නිසා. එහෙනම් ඕගොල්ලන්ට ආය පාරක් අපි බලමු මේ දිය ඇල්ලක් කියන්නේ මොකක්ද කියලා දීලා තියෙන එක. බලන්න දිය ඇල්ල ගංගාවක යෞවන අවධියේ දැක ගත හැකි ප්‍රධානතම ලක්ෂණයකි. ගංගාවක් සමාන්තරව පිහිටි තද පාෂාණ ස්තරයක් සහ මෘදු පාෂාණ ස්තරයක් මතින් ගමන් කරන අවස්ථාවක මෘදු පාෂාණ ස්තරය වේගයෙන් ඛාදනයට ලක්වේ. වේගයෙන් ඛාදනයට ලක්වේ. නමුත් තද පාෂාණය ඛාදනය නොවේ. ක්‍රමයෙන් මෘදු පාෂාණය ඛාදනය දැන් මේක මෙහෙටම තියලා තියෙනවා. එහෙම ඛාදනය වෙලා ඇතුළටත් ඛාදනය වෙලාවල් තියෙනවා මේ. ඇයි ඉතින් කාලයක් යනකොට මොනවාම ඇතුළටත් ඛාදනය වෙනවා. ඒක මෘදු පාෂාණයන් නිසා. බලන්න ක්‍රමයෙන් මෘදු පාෂාණය ඛාදනය වීම නිසා ගංගාව තද පාෂාණය පසු කරත්ම ඇති දල බෑවුම මතින් මේ දල බෑවුමක්නේ දල බෑවුම මතින් පහළට කඩා වැටීම සිදුවේ. මේ නිසා නිර්මාණය වන ලක්ෂණය අපි කියනවා දිය ඇල්ලක් කියලා. ඔයගොල්ලෝ උදාහරණ ලංකාවෙම දිය ඇලි කීපයක් දැම්මත් ඒ සමන්නේ දුහිඳ දියලුම බඹර කන්ද වගේ දිය ඇලි ওই විදිහට හැදිච්ච ඒවා. ඒ නිසා ඔයගොල්ලෝ ඉතාම ඉක්මනට මෙන්න මේ රූප සටහන ඉක්මනට වැඳ ගන්න. හැබැයි දෘඩ මෘදු කියන කෑලිම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. දිය ඇල්ලට නම් කරලා තියන්න ඊතලයක් ගහලා. හරි නේද? හරි. දැන් මේ ගංගාවක් සාදිත භූරූප නිර්මාණය කරනකොට යවුන අවදියේ දැන් මේ අපි දෙවෙනියට කතා කරපු එක මේ තුන්වෙනියට කතා කළේ එක පළවෙනියට අපි කතා කරේ වී හැඩ නින්න. එතකොට ගංගාවක් එනකොට ගංගා මාර්ගයේ යවුන අවදියේදී ගංගා පතුලේ විවිධ වලවල් වගේ ලක්ෂණ තියෙනවා. ගම් පතුල හැරිලා වගේ ලක්ෂණ තියෙනවා. සාමාන්‍යයෙන් මේ ගඟක් කොහොම එනකොට කොහොම පහළට එනවනම් ගඟක් කොහොම ගංගාවක් පහළට එනවනම් ඔන්නෝම මම මේ වතුර ප්‍රමාණය නෙමෙයි මේකේ තියෙන අඩිය ගැන හිතලා කියන්නේ ඔන්න ඔහම ලොකු කුඩා ලක්ෂණ මේ විශාල ඒවා නෙවෙයි මෙන්න මේ විදිහට ගම් පතුලේ ආවාට හැදිලා තියෙනවා මේ බොහොමයක්ම මේ යෞවන අවධියේම දකින්න තියෙනවා පරිණත අවධියේ තීව්‍ර දැනගම දකින්න තියෙනවා මේ වගේ තැන්වල නාන්න හැවත් යන එක අවදානම් මේ ගංගාවක මේ මෙන්න මේ විදිහට ආවාට වගේ තියෙනවා තැන් මේවා ඊටාම පොඩි ටික ටෙනිස් බෝලයක් ප්‍රමාණය ඉඳගෙන විශාල ආවාට දක්වා වෙන්නත් පුළුවන් කුඩා ආවාට විතරක් නෙමෙයි විශාල ආවාට දක්වා ලොකු වෙන්නත් පුළුවන් මේක වෙන්නේ කොහොමද මේවට තමයි කියන්නේ ගල් වන කියන ලක්ෂණය ගල් වන මේ ගල් වන ලක්ෂණය හැදෙන්නේ කොහොමද අපි බලමු මේ නිර්මාණ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියලා යවන අවදියේ බලන්න යෞවන හෝ පරිණත අවස්ථාවේ මේ දෙකෙන්ම වෙන්න පුළුවන්
ප්‍රතිරෝධක බවින් වැඩි තද පාෂාණයක් මතින් ගමන් ගන්නා ගංගාව. ප්‍රතිරෝධක බවින් වැඩි තද පාෂාණයක් කියලා කියන්නේ අර මේ ලේසි එකට දිය වෙන්න ගතිය නැහැ. ඒක තමයි ප්‍රතිරෝධක බවින් වැඩි තද පාෂාණයක් කියන්නේ. ඛාදනයට ප්‍රතිරෝධී. ඛාදනයට ප්‍රතිරෝධී. ඛාදනයට විරුද්ධයි කියන එක ප්‍රතිරෝධී කියලා කියන්නේ ලේසියකට ඛාදනය වෙන්නේ නැහැ. එන්න එහෙම ප්‍රතිරෝධී පාෂාණ ස්තරයක ගඟ ගලාගෙන යනකොට ගම් පතුලේ කුඩා ආවාට හැදෙනවා. මෙන්න මේ වගේ. ආවාට හැදෙනවා. අපි ඔය දැකලා ඇති ඕනේ තරම් ඔය ඉහළ තියෙන පොඩි දොළ පාරවල් ගංගාවල එහෙම ගල් වලත් මෙන්න මෙහෙම චූටි චූටි වලවල් හැදිලා තියෙනවා. මේවට තමයි ඔය ගල් වල කියන්නේ. ගංගා බලන්න ගංගා පටලේ පාෂාණ කැබැල්ලක් ගැලවී ගිය පසු එතන ඇතිලියක ස්වභාවයක් නිර්මාණය වේ. ගංගාවේ පතුල දිගේ ගසාගෙන එන ගල් කැබලි එම ඇතිලිය මතට වැටීම හෝ ගැටීම සිදුවේ. අර හැරිලා තියෙන පොඩි කොටසට ගංගාව මගින් ගෙනෙන ගල් කැබලි ආදිය පතිත වෙනවලු. ජල පහරේ වේගය වැඩි නිසා මෙම ඇතිලි තුලට වැටෙන ගල් කැබලි ඒ වටා කරකැවේ. මෙන්න මෙහෙමයි වෙන්නේ මේ. දැන් මෙහෙම එනවා නම් කුඩා ඔන්න ඔය විදිහට තියෙනවා නම් ආවාටයක් මේ ඉහළින් එන ගල් කැබලි ආදිය මෙන්න මේකට යනවා. ගිහිල්ලා ඔහොම රොටේට් වෙනවා. කැරකෙනවා මේක ඇතුළෙම. මේ ගල් කැබලි මේක ඇතුළෙම කැරකෙනවා ඔහොම. ඔහොම කැරකෙනවා. ඒ කුඩා සිදුර හෝ තරමක් විශාල ගංගා පතුලේ තියෙන ආවාටයක් පොඩි තැනක් වටා. එතකොට බලන්න එම කැරකීම නිසා වෘත්තාකාරව ගෙවී ගිය විවිධ ප්‍රමාණයේ ආවාට නිර්මාණය වෙනවා. බලන්න අර ඔහොම එන වැලි ගහගෙන ගියේ එන වැලි අර කස්සට ගිහිල්ලා ගල් කැබලි ඔහොම කැරකෙන නිසා අර ආවාටය විශාල වෙනවා. ආවාටය විශාල වෙනවා. ඒවා ඊතා කුඩා පරිමාණයේ සිට ආවාටවල සිට මීටර කිහිපයක් ගැඹුරු හා විස්කම්භය සහිත විශාල ආවාට දක්වා නිර්මාණය වීම සිදුවේ. දැන් ශ්‍රී ලංකාවේ ගංගා පතුල් වල ගත්තොත් එහෙම මේ ලක්ෂණය තියෙනවා. මේ ඊටාම කුඩා මේ අපේ අල්ලක් තරම් ලොකු කුඩා ආවාටවල ඉඳලා ඊටා විශාල ආවාට තියෙනවා. මේ මහ විශාල ආවාට නිර්මාණය වෙලා තියෙනවා ගංගා පතලේ ඒ පාෂාණ ස්තර මත. ගල්වන යනුවෙන් හඳුන්වන්නේ එසේ නිර්මාණය වන ආවාටයන්ය. ශ්‍රී ලංකාවේ මඩුල්ල ප්‍රදේශයේ ගලා යන මඩුළු ඔයේ ගොළු මොලේ නම් ස්ථානයේ කාමර තරම් විශාල ගල්වන රූප දක්වන්න පුළුවන්. කියන්නේ මේ විශාල ගෙදරක තියෙන කාමර වගේ විශාල ගල්වන ලක්ෂණ දකින්න පුළුවන්. මඩුල්ල ප්‍රදේශයේ සංචාරයක ගියොතින් එහෙම එහෙනම් මෙන්න මේ රූපේ මේක විශාල වෙනසක් කරන්න තරම් ලොකු රූපයක් නෑ මේක ඇඳලා පෙන්නලා මෙන්න මේකත් ඒකම ඇඳලා පෙන්වුවට කිසිම වරදක් නැහැ මේ ගංගා මේ පැත්තට එන්නේ ඒතර මේ ජල පහරයත් එක්ක ගෙනෙන ද්‍රව්‍ය ඒක වටාම කැරකෙමින් විශාල වෙනවා ඒ ආවාටය ඉක්මනට ඕක ඇඳ ගන්න මේ දෙකම ඇඳ ගන්න හරි. දැන් ඔයාලා මේ නිර්මාණ ක්‍රියාවලිය කියනකොට අඩුම මේ දැන් මෙතන කරුණු 5ක් 6ක් විතර තියෙනවා මම එකයි බැලුවේ. එතකොට මේවා මේ අදහස මෙහෙමම කටපාඩම් කරන්න යන්න ඕන නැහැ කිසිසේත්ම. ගත්ත කොළ ටිකක් මේක ලියුවා. පුළුවන් විදිහට මතක විදිහට ලියන දෙපාර ලියනකොට මතක් වෙනවා. හරි අපිට අන්තිමට මේ කාදිත භූරූපවල මෙතනදී කතා කරන්න දෙන එකෙන් අදහස් වෙන්නේ කාදිත භූරූප මේ ගංගායි කියන මෙච්චරයි කියලා. ඒ වුණාට අපි කතා වෙන මේ දැන් හතරවෙනි රූපය දොරු හෙවත් කැනියම. දොරු හෙවත් කැනියම කියලා කියන්නේ ගංගා
ආශ්‍රිතව නිර්මාණය වන කාදිත භූරූපයක්. මේක එච්චරම අපිට ප්‍රසිද්ධ පොත්වල හෝ දකින්න නැති වුණාට මේක ගංගාශ්‍රිතව ලෝකයේ බොහෝ තැන්වල දකින්න තියෙන ලක්ෂණයක්. දොරුවක් කියලා කියන්නේ මොකද්ද? දොරුවක් කියලා කියන්නේ මොකද්ද? දොරුව. දැන් බලන්න මේ ඔහොම එන ගඟ මේ විශාල අර වීහෙර නිම්නයට වගේම නෙමෙයි. ඒක ඉතාම විශාල ගම් පතුලක් නිර්මාණය කරනවා ඕන. ගම් පතුලක් නිර්මාණය කරනවා මෙන්න මේ ආකාරයට. ගම් පතුල. මේ බලන්න අර වීහෙර නිම්නය වගේම නෙමෙයි මේක ටිකක් ප්‍රබල භූරූපයක් අඳුරගන්න අපහසුයි සමහර තැන්වල දොරුව. දැන් අපි මෙහෙම බැලුවොත් ඉහළ ඉඳලා මේ ගංගා නිම්නය තාම ගැඹුරුයි. ගංගා නිම්නයේ පහළ ඊටාම ගැඹුරුයි මේ දොරු ලක්ෂණයකදී. බලන්න ඔකට කැනියම කියලාත් හඳුන්වනවා. කැනියම කියලා කියන්නේ ඕකම තමයි. මේ ගංගා දොරු ලක්ෂණය තමයි කැනියම කියලාත් අපි හඳුන්වන්නේ. දැන් මේ බලන්න මේකේ තියෙන විස්තරේ බලන්න. ගංගාවක යෞවන හෝ පරිණත අවස්ථාවේ ඇතිවන කාදනයේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වන භූරූපයකි. කාදනයේ ප්‍රතිඵලයක් විදිහට නිර්මාණය වන භූරූපයක් තමයි එතකොට මොකද්ද? මෙන්න මේ දොරුව කියලා කියන්නේ. දොරුව කියලා කියන්නේ ඒකක්. ඉතා දල බෑවුමක් දිගේ අධික වේගයෙන් ගලා එන ගංගාව මගින් සිරස් කාදනය හෙවත් සිරස් සංඝර්ෂණ ක්‍රියාවලිය තීව්‍රව සිදු කිරීම නිසා ඉතා පටු ගැඹුරු දිගැටි නිම්න නිර්මාණය වේ. මේවා දොරු ලෙස හඳුන්වයි. දැන් ඇත්තටම අර ඔයගොල්ලෝ හිතපු වීහෙඩ නිම්නයේම පාරයක් තිස්සේ තියෙනකොට මේ දොරු හැදෙන්න පුළුවන්. නමුත් ඒකෙදි මතක තියාගන්න ඕනි මේ ක්‍රියාත්මක වෙන්නේ සිරස් සංඝර්ෂණය. එතකොට තමයි මේ අඩියට අඩියට මේ ගෙවිගෙන යන්නේ. ගංගාව දොරුව පසු කරත්ම පුළුල් වී ගලා යන අවස්ථාල් දක්නට ලැබේ. ඒ කියන්නේ මේ දොරුව දැන් අරගෙන එන ගඟ මේන් පහු කරලා විතරයි ගඟ විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා යන්නත් පුළුවන් මේ. ඕන්නම මෙතනින් පිට වුණාට පස්සේ ගංගාව වේගෙන් පහළට ගලාගෙන යන්න පුළුවන්. හැබැයි තරමක් පුළුල්ව ගඟ යන්නත් පුළුවන්. මේකට උදාහරණයක් තමයි උතුරු ඇමරිකාවේ කොලරාඩෝ ගංගාවේ දොරුව. කොහෙද? උතුරු ඇමරිකාවේ කොලරාඩෝ ගංගාවේ තියෙන දොරුව මේකට හොඳ උදාහරණයක්. නැවත වතාවක් බලන්න මේ දොරු හේවත් කැනියම කියන එක. ගංගාවක යෞවන හෝ පරිණත අවස්ථාවේ ඇතිවන කාදනයෙහි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වන භූරූපයකි. ඊතා දල බෑවුමක් දිගේ අධික වේගෙන් ගලා එන ගංගාව මගින් සිරස් කාදනය හෙවත් සිරස් සංඝර්ෂණය තීව්‍රව සිදු කිරීම නිසා ඊතා පටු ගැඹුරු දිගැටි ඒක හයිලයිට් කරගන්න. පටුයි ගැඹුරුයි දිගැටි නිම්න නිර්මාණය වේ. මේවා දොරු ලෙස හඳුන්වයි. ගංගා දොරුව පසු කරත්ම පුළුල් වී ගලා යන අවස්ථාද දක්නට ලැබේ. උතුරු ඇමරිකාවේ කොලරාඩෝ ගංගාවේ දොරුව මේ සඳහා කදිම නිදසුනකි. ඒක බලන්න කොලරාඩෝ ගංගාවේ තියෙන එක දොරුවක් කොහොමද ඉතාම පහළින් ගඟ යන ගඟ පේන්නේ නැති තරම් පහළින් යන දොරුව තිරස් සංඝර්ෂණයෙන් විසින් ඔහොම යටට පාදනය කරලා. එතකොට මෙන්න මේවා තමයි ගංගා ආශ්‍රිතව තියෙන කාදිත භූරූප. ඔයාලට තව මොනවා හරි උගන්ලා කියනවා නම් ඒව එකතු කරගන්න. හැබැයි මෙතනින් තුනක් ඉතාම හොඳින් ලියන්න ඕනේ විභාගයට ආවට පස්සේ. එහෙමනම් අපි ඊළඟට ගංගාවක ඊළඟ වීඩියෝ එකේදී මම එතෙන්ට දාන්නම් ඒක නිදි සාධිත භූරූප. ගංගාවක් මගින් ගෙනෙන භාරය තැම්පත් වීමෙන් හැදෙන භූරූප තමයි ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ. මම මේ වීඩියෝ කොටස මෙතනින් නවත්තනවා.